මේ ඉතිරි වෙන දියර කිරි ටිකට මක්කේ කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි අහම්බින් වගේ අතීතයේ රෝම අධිරාජ්‍ය කාලයේදී ඉතාලියේ ගම්මානවල ජීවත් වන ඉන්ඩේරුන් මේ අපූර්ව කෑම හොයාගන්නේ. ඒ කියන්නේ රිකොට්ටා චීස්. මොසරැල්ල වගේ ඝන චීස් ජාති හදලා ඉතුරු වෙන දියර කිරි අහක දාන්නේ නැතුව තවත් එක වතාවක් රත් කරලා සකස් කරගත්ත නිසා මේකට රිකොට්ටා එහෙම නැත්නම් රීකොක්ට් කියන නම ලැබුණේ. ඒක ඉතාලි නම. සාමාන්‍ය චීස් වලට වඩා සෑහෙන වෙනස් රසයක් තමයි තියෙන්නේ. අර තද ලුණු රසක් හෝ තද ඇඹුල් ගතියක් වෙනුවට මේකේ තියෙන හරිම සියුම් නැවුම් කිරි රසයක් සහ ස්වාභාවික පැණි රසක්. කටට ගත්ත ගමන්ම දිය වෙලා යන තරම් මේක හරියම ස්මූත්. චීස් කියවහම මහත් වෙනවා කියලා හිතන අයට රිකොට්ටා කියන්නේ සුපර් ෆුඩ් එකක්. මොකද මේකේ කැලරි ප්‍රමාණය වගේම ෆැට් ප්‍රමාණයත් සාපේක්ෂව අඩුයි. හැබැයි ඇඟේ මස් පිඩු ශක්තිමත් කරන්න වගේම ලෝඩ් වෙලා තියෙනවා නම් ඒවා අඩු කරන්න උදව් වෙන හයි ක්වොලිටි ප්‍රෝටීන් සහ කැල්සියම් උපරිමයෙන්ම තියෙන ආහාරය.